කරුණානිදාන සියලුම බුදුරජාණන් වහන්සේලාටම নমස්කාර වේවා. පින්වතුනි, ධර්මය කියන්නේ අතිශයින්ම ගැඹුරු දෙයක්. ඒ ගැඹුර කරා යන වැඩපිළිවෙල ක්‍රමානුකූලව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. පින්වතුනි, මහා සාගරය වගේ අතිශයින්ම ගැඹුරු මේ ධර්මයේ නැමැති සාගරයට බහින ආකාරය මේ බුද්ධ ශාසනය තුල සාගරයක් උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සීල සමාධි ප්‍රඥාව ඔස්සේ ගමන් කරන ආකාරය. ඒ නිසා පින්වතුනි, සමාධියක් නැති කෙනෙකුට ප්‍රඥාව උපදින්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් තොර කෙනෙක් යථාර්ථය දකින්නෙම නැහැ. සම්මා දිට්ඨිය කියන එක මම නිතරම දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය තුල පින්වතුනි, මේ සියල්ලේම අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය දැකීමම තමයි. ඒ කියන්නේ මේවා වහා වෙනස් වෙලා යන දේවල් මේ ලෝකේ පවතින සියල්ලක්ම කියලා පේනවනම්, තේරෙනවනම්, අවබෝධ නම් මේ ලෝකයේ කිසි දෙයකට කිසි තැනකට නොඇලුණු සිතක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි, මේ සිත කියන්නේ ලෝකයට අයිති දෙයක්. එතකොට මේ ධර්මතා කියන්නේ පින්වතුනි සිතක ගොඩනගා ගන්න දේවල්. දැන් ධම්මානුපස්සනාව තුළ මේ ධර්මතාවයනුත් ලෝකයට අයිති දේවල් වශයෙන්ම අවබෝධ කළ යුතු බව දේශනා වෙනවා. 37ක් වෙච්ච බෝධිපාශික ධර්මතාවක් මේ සිතක් තුලයි දිනු වෙන්නේ. හැබැයි මේ සිත ඔබට මට අපට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා ඇලෙන්න සුදුසු දෙයක් නෙවෙයි. ලෝකයට අයිති දෙයක්මයි. කොයි තරම් ඉහළට දියුණු කරත් මේක ලෝකයට අයිති දෙයක්. ඒ නිසා පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ වදාලා ධර්මයට පවා ඇලෙන්න එපා කියලා. එතකොට අධර්මයට ඇලීම ගැන කවර කතාවද? රාගයට, ద్వේෂයට, මෝහයට ඒකාන්ත වශයෙන්ම නොඇලිය යුතුමයි. එහෙමනම් පින්වතුනි, මේ සිතින් මනාකොට නිදහස් වෙලා යන විමුක්තියක් ගැන තමයි සම්බුද්ධ ශාසනයක දේශනා කරන්නේ. අද ධර්මයට මුවාවෙන් මේ බණපද අරගෙන මිනිස්සු තම තමන්ගේ ලෞකික ජීවිතයට ගලප්ප ගන්නවා. ඒ ගලප්පගෙන ඒ විදිහට ඒ ලෞකික ජීවිතයට ගැළපීලා යන විදිහට දෙයක් කිව්වම ඒක ධර්මය කියලා ගන්නවා. නමුත් ධර්මයේ යන පින්වතුනි ත්‍රිලක්ෂණ අවබෝධයම තමයි. ත්‍රිලක්ෂණ අවබෝධයෙන් තොර වෙච්ච සමාජයක යහපත් පරිසරයක් බලාපොරොත්තු වෙන්න බෑ. එකිනෙකා හොවා දැක්වීම සිද්ධ වෙන්නත් බෑ. සංඝයා පොදුවේ සරණ යාමක් තියෙන්නේ. එතකොට කලින් කලට පහළ වෙන චරිත පින්වතුනි යථාර්ථය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලාමද කියලා බලන්න වෙනවා. රහතන් වහන්සේ නමක්ගෙන් ධර්මය ඇහුවනම් පින්වතුනි ඒ රහතන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේව සරණ යන්නනේ. පුද්ගල සරණක් යෑම නෙවෙයි. ඉතින් එහෙම යම් කෙනෙක් ධර්මය අවබෝධ කරා නම් පොදුවේ සංඝයාට, සියලුම සංඝයාට ගරු කිරීමක් මිසක තව කෙනෙක් උඩට දාලා අනිත් අය නිකම්මෝ කියන වචනේ ඉදිරිපත් කරන්නේ. පින්වතුනි, කවුරු වුණත් මේ සම්බුදු ශාසනයට ඒමට විශාල කැපකිරීමක් කරනවා. දැන් අපි වුණත් සියලුම ධනය කෝටි ගණන් දීපල අතෑරලා එනවා කියන එක ඔබ හිතන තරම් ලේසි නෑ. ඒ ඇවිල්ලා ගහක් යටට වෙලා ඇතරම් අපි දැන් මේ සියලුම ධනෙ දීපල රැකිරක්ෂා ඒ නිලතල ඔක්කොම අතෑරලා ඒ සසුනට ඇවිල්ලා කියන්නේ පැවිදි වෙලා වතුරවත් නැතුව ජීවත් වෙනවා කියන එක දුෂ්කරයි. මම මෙතන වැහි වතුරින් යැපුණි. ඉතින් එහෙම ඒ මායයත් එක්ක මේ කරන සටන පහසු නෑ. එතකොට පින්වතුනි, සංඝයා වහන්සේලා ජීවිත පූජාවෙන්ම කැපකිරීම කරන්නේ ලෝක සත්‍යව සසර දුකින් ගලවන්නටමයි. දැන් අපි ගත්තත් එහෙමයි. මට ගිහි ජීවිතය තුළම පිරිනිවන් පාන්න පුළුවන්කම තිබුණා. මම ඒ ධර්මයේ මනාකොට දන්නවා, දකිනවා. ඔබටත් මම පිරිනිවීමට මේ මඟ පෙන්වනවා. පැහැදිලිවම මේ ධර්මය පෙන්වා දෙනවා. මෙච්චර ගැඹුරු ධර්මයක් පින්වතුනි මේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේම ගුණධර්මවල මදිපාඩුව. ශික්ෂණයේ මදිපාඩුවම තමයි. සීලය තුල තියෙන අඩුපාඩු, සමාධිය තුල තියෙන අඩුපාඩු නිසාම, ප්‍රඥාව නැති නිසාම මේ ධහම තේරුම් ගන්න තරම් බුද්ධිමත් පිරිසක්
නෑ. ඒ නිසා ගොඩාක් වෙලාවට අපි දැන් YouTube ගියාම එකිනෙකාට මඩ පහරවල් ගහ ගන්නවා. පින්වතුනි උඩ බලාගෙන කෙල ගහගත්තාම තම තමන්ගේ මූණට වැටෙන්නේ. තම තමන් හැමෝම තුලම තමන් රහත් වෙලා නැත්තම් අඩුපාඩු තියෙනවා. ඒ නිසා සසුන රකින්න යම් කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේට කීකරු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කල යුත්තේ උතුම් අරහත් ඵලයට අප්‍රමාදී වීම විතරයි. අනිත් අයගෙන් කෙලෙස් සහිත අයගෙන් වෙන්නේම ලෝකයට අවඩක් තමන්ටත් අවඩක්. ඒ නිසා පින්වතුනි දහමේ හරය තේරුම් අරන් නික්ලේශී වීම වෙනසම සීල දෙනාම මේ ධර්මයේ උපයෝගී කරගන්න ඕනේ. මේ සිත ඔබට අයිති නෑ, මට අයිති නෑ, අපට අයිති නෑ. ලෝකයට අයිති සිත දියුණු කළොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා සිත දිහා මනාකොට දකිමින් මේ සිතේ ස්වභාවය දකිමින් මනස දියුණු කරන්න ලැබිච්ච මේ අවස්ථාව නගර සභාවේ කුණුරොරිය වගේ කරගෙන එකිනෙකාගේ කුණු ඇහිඳිමින් තව කෙනෙක්ව ඉස්මතු කරමින් තව කෙනෙක්ව යට ගහමින් එහෙම කටයුතු කරොත් පින්වතුනි අසමගියමයි වර්ධනය වෙන්නේ. සංඝයාගේ සමගියමයි සැපයට හේතුව. නමුත් අද වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් නෙවෙයි ඉන්නේ. එහෙම හිටියානම් කවදාකවත් බෙදිලා වෙන් වෙන්න බෑ. නිකාය වශයෙන්වත් වර්ග වශයෙන්වත් කොටස් වශයෙන්වත් අර ස්වාමීන් වහන්සේගේ පිරිස මේ ස්වාමීන් වහන්සේගේ පිරිස අර ස්වාමීන් වහන්සේ විතරයි හරියට කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා වැරදි කරන්නේ මෙන්න අග්‍රම කෙනා මේ කාලේ කියලා මේ මිනිස්සු ඉස්මතු කර කර පෙන්වන්න විදිහක් නැහැ. හරියට ධර්මයේ සරණ ගියා නම් වැඩේ වෙලා තියෙන්නේ හරියට ධර්මයේ තේරුම් නොගැනීමයි. සසුන අතුරුදහන් වෙන වැඩ පිළිවෙලක්මයි ගොඩක් වෙලාවට තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක ඉස්මතු වෙනවා කියලා. ඒ මිනිස්සු මාරයාට වශී වෙච්චි මාර සේනාවම තමයි.